නිර්පාංශු වගාව. නිර්පාංශු වගාව කියන්නේ පස් රහිතව වගා කිරීම කියන දේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශාකයක් වගා කරන්න අපි මාධ්‍ය විදියට ප්‍රධානම පස භාවිතා කරාට මෙතනදී පස් කියන දේ නැතුව වෙනත් විකල්ප මාධ්‍ය භාවිතා කරමින් තමයි වගා කටයුත්ත කරන්නේ. ඉතින් එතනදී මේ මාධ්‍ය කියන එක ඝන අවස්ථාවේ තියෙන මාධ්‍ය වෙන්න පුළුවන්, ද්‍රව විදියට තියෙන මාධ්‍ය වෙන්න පුළුවන්, වායු විදියට වැඩි වශයෙන් මාධ්‍ය ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒ කොමන හෝ ආකාරයට වගා කිරීම පස් රහිත වගාව හෙවත් හයිඩ්‍රොෆොනික්ස් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ නිර්පාංශු වගාව කියන එකේ වැදගත්කම් මොනවද කියලා බැලුවොත් පස් රහිතව වගා කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙන නිසා විශාල වගා භූමි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවතු වගාවට, නාගරික ගොවිතැනට වගේ දේවල් වලට මේ ක්‍රමය සුදුසුයි. ඒ වගේම පස් වැඩි භාවිතයක් සිදු නොවන නිසා භෝගවලට විශේෂයෙන්ම පාලිබෝධකයෝ රෝග වගේ දේවල් ඇතිවෙන්න පස හා ජලය හේතුවක් වෙනවා. මෙතනදී පස කියන කාරණාව භාවිතයක් සිදු නොවන නිසා පස මගින් ඇතිවන රෝග හා පලිබෝධ ඇතිවෙන්නේ නැතුව වගාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පලිබෝධකයන් හානිය අවම වීම සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒ වෙනුවෙන් අපිට භාවිතා කරන්න තියෙන රසායනික පලිබෝධනාශක භාවිතය අඩු වෙනවා. ඉතින් එහෙම අඩු වෙනවා කියලා කියන්නේ පරිසර දූෂණය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම හරහා එහෙම නැත්නම් වැඩි වශයෙන් මේ දේවල් භාවිතා කරාම ලවණතාවයන්, ආම්ලිකතාවයන්, යකඩ විෂවීම් වගේ තත්ත්වයන් සිද්ධ වෙන්න පුළුවන් භූමිවල. හැබැයි මෙතනදී අපි පස් රහිතව වගා කරන නිසා ඒ වගේ ලවණතාව, ආම්ලිකතාව, යකඩ විෂවීම් වගේ දේවල් පසේ තිබුණත් අපිට ගැටලුවක් නැහැ. මොකද අපි මේ පස මත වෙනත් ව්‍යුහ භාවිතා කරමින් නිර්පාංශු වගාව සිදු කළ හැකි නිසා. ඒ වගේම තමයි බිම් සැකසීම, වල් නෙලීම වගේ දේවල් මෙතනදී සිදු නොවන කරුණු නිසා ඒ වෙනුවෙන් වැය වෙන කම්කරු ශ්‍රමය අපිට වළක්වා ගන්න පුළුවන්. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ වගා කරන්න පුළුවන්. වැස්ස එනකන් ඒ වගේ දේවල් අපිට බලාගෙන ඉන්න ඕන නැහැ. අනිත් වගාවන් වලදී වගේ ගොඩක් වෙලාවට නිර්පාංශු වගාව ආරක්ෂිත ගෘහයක් ඇතුළේ සිද්ධ වෙන නිසා කාලගුණික තත්ත්වවල බලපෑමක් අපිට ඇත්තෙම නැති තරම්. ජලය, පෝෂක වගේ දේවල් ඊටාම සූක්ෂම විදියට, ඊටාම සැලකිල්ලෙන් අපි මේ වගා විදිය යොදා ගැනීම සිදු කරන නිසා ඒ හරහා අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වැඩිවීමකුත් අපිට දැක ගන්න පුළුවන්.